ගොඩක් කලකට පස්සේ තමයි මම ඔඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් මම මේ සැරේ කතා කරන්න හැදුවේ ඔස්ට්‍රේලියාවේ නර්සින් සිස්ටම් එක ගැන සරලව. මම දැනට මෙහි වැඩ කරනවා රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදිහට. මගේ 3rd year යන්නේ. මම දැනට වැඩ කරන්නේ ගවර්න්මන්ට් හොස්පිටල් එක. ඉතින් මෙහි ගවර්න්මන්ට් හොස්පිටල් and ප්‍රයිවට් හොස්පිටල් ගත්තාම ඒක අපේ choice එක මත තමයි apply කරන්නේ. පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා pay rate එකේ සහ hours වල shift hours වල. ඒ හැර ඇරුණාම reputation එක කොහොමත් එකයි. නමුත් මට හිතෙනවා ගවර්න්මන්ට් හොස්පිටල් එක නර්ස් කෙනෙක්ට වැඩ කරන්න පහසුයි කියලා. ඉතින් අපි බලමු. ගවර්න්මන්ට් එකේ නර්ස් කෙනෙක් ගත්තාම යාළගේ මෝර්නින් shift එක තියෙන උදේ 7:30. afternoon staff එක පටන් ගන්නවා දවල් 1ට එකේ ඉඳන් රෑ 9 වෙනකන්. night staff එක පටන් ගන්නවා රෑ 9 ඉඳන් උදේ 7 වෙනකන්. මෙතනදී මෝර්නින් ස්ටාෆ් එක සහ ආෆ්ටර්නූන් ස්ටාෆ් එක දෙකම ඉන්නවා දවල් 1 ඉඳන් හවස 3:30 වෙනකන්. නමුත් ප්‍රයිවට් සෙට් එකේ ඔක වෙනස් වෙනවා. normally යාළගේ මෝර්නින් shift එක තියෙන උදේ 7 දවල් 2 දවල් 2 රෑ 9 හෝ රෑ 10. night staff එකත් රෑ 9 හෝ 10 ඉඳන් උදේ 7 වෙනකන්. ඔය විදිහට තමයි ඒක වෙනස් වෙන්නේ. එතකොට pay rate එකක් ගත්තාම ගවර්න්මන්ට් එකේ පොඩි pay rate එකේ price එකක් තියෙනවා. morning shift එකක් level 1.1 nurse කෙනෙක්. ඒ කියන්නේ newly graduate වෙච්ච nurse කෙනෙක්. එයාගේ first year එකේ පැයකට හම්බ වෙනවා morning shift එකකට $40ක්. evening shift එකට 46ක්. night එකට 54ක්. ඔය private set එකේ ඔය government set එකේ private set එකේ පොඩි වෙනසක් තියෙනවා. morning 38, afternoon 38 වලට 5.7 add වෙනවා. night එකට 38 වලට $13ක් add වෙනවා. මේ Australian dollars වලින්. මේක equal කරාම සාමාන්‍යයෙන් රුපියල් 8,000කට ආසන්න ප්‍රමාණයක් newly graduate වෙච්ච nurse කෙනෙක්ට morning shift එකේ පැයකට හම්බ වෙනවා. ඊට අමතරව මේක වෙනස් වෙනවා Saturday වලට සාමාන්‍යයෙන් තව $20ක් ඇඩ් වෙනවා. ඒ කියන්නේ 50% loading එකක්. Saturday වලට morning afternoon night කියලා නැහැ. Saturday එකම rate එක කියන්නේ දවස් පුරාම රෑ 12 වෙනකන්. Saturday $60ක් හම්බ වෙනවා පැයකට. Sunday $70ක් හම්බ වෙනවා පැයකට. මේ විදිහට තමයි pay rate එක යන්නේ. අපි එක සැරයක් registration එක ගත්තාම අපි හැම අවුරුද්දකම මේක renew කරන්න ඕන. නැත්නම් අපිට work කරන්න බෑ. හැම අවුරුද්දකම nurse manager ට අපේ renew කරපු certificate එක අපි upload කරන්න ඕන. එහෙම තමයි අපි අපේ job එක තියාගන්නේ. ඊට අමතරව මට කියන්න ඕන මෙහි newly graduate වුණාට පස්සේ අපිට ලංකාවේදී වගේ jobs දෙන්නේ නැහැ. අපි apply කරන්න ඕන CV upload කරලා අපි apply කරන්න ඕන. එහෙම තමයි අපි job එක ගන්නෙ. government set එකේ යාලා කියන දේ අතන එක requirement එකක් තමයි permanent residency තියෙන්න ඕන at least. එහෙම නැත්නම් හොඳ visa period එකක් තියෙන්න ඕන. ඉතින් මම apply කරද්දී මට තිබුණේ visa එක ඉතුරු වෙලා අවුරුදු 3කට. ඒ නිසා යාලා මට දුන්නේ contract එකක් අවුරුදු 3ක් යනකම් මගේ contract එක දුන්නේ අවුරුදු 3කට. මම permanent residency ගත්තට පස්සේ ඒක change කරලා දුන්නා permanent position එකකට. private එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මම කතා කරේ හැම අවුරුද්දකම අපි renew කරන්න ඕන අපේ registration එක. ඒක ගොඩක් simple දෙයක් තියෙන්නේ. හැම අවුරුද්දකම අපි අප්‍රේල් 1 වෙනිදා ඉඳන් මේ 31 කියන අතර කාලෙදී අපි registration එක renew කර ගන්න ඕන. ඒකෙදී තියෙන එක requirement එකක් තමයි CPD at least 20 hours අපි complete කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ continuing professional development hours at least 20s complete කරලා තියෙන්න ඕන. අපි renew කරද්දී මේකෙදී ඇත්තටම අපි hospital එකේ කරන in service programs වලට යන hours ගන්න. ඊට අමතරව අපි මොන හරි training online training ගත්තා නම් ඒවට යන hours ගන්න. ඒ දේවල් තමයි යාළ එතන 20 කියන එක අපි apply ඉල්ලන්නේ. අපි 20 hours complete කරලා තියෙන්න ඕනේ මේ දේවල් කරලා. එහෙම නැත්නම් අපේ union එකේ website එකේ තියෙනවා trainings modules දාලා අපි එතන 20 hours cover කරන්නේ modules ටික කරත් අපිට ඇති. evidence ඉල්ලුවේ නැහැ මෙච්චර කාලේ. නමුත් evidence ඉල්ලුවොත් දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි ගාව certificate තියෙන්න ඕන. ඊට අමතරව පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. එතනදී check කරනවා මගේ stress level එක කොහොමද? මම මේ job එකේදී stressful වෙලාද? මගේ health එකට ඒක බලපාලාද?
එහෙම නැත්නම් මට ලීගලි මොනවා හරි ප්‍රශ්නයක් ඇවිත් තියෙනවද? මේ වගේ දේවල් ප්‍රශ්න ටිකක් අහනවා රෙජිස්ට්‍රේෂන් එකේදී. මට ලොකුවට මතක නැහැ. ඉතින් ඒ ප්‍රශ්නයක් නැත්නම් රෙජිස්ට්‍රේෂන් එක රිනිව් වෙලා within 24 hours or next 2 days within next 2 days වගේ හම්බ වෙන්න පුළුවන්. ඊට අමතරව ජොබ් එක ගත්තාම permanent and casual කියන පොසිෂන් තියෙනවා. permanent full time or permanent part time, casual full time or casual part time. part time කියලා කියන්නේ less than 38 hours per week වැඩ කරනවා නම්, එහෙම නැත්නම් above 38 hours per week වැඩ කරන එක full time විදිහට යන්නේ. අපිට pay එක හම්බ වෙන්නේ fortnightly. ඊට අමතරව hourly rate එකට තමයි pay එක හම්බ වෙන්නේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා අපි Saturdays Sundays වැඩ කරලා තියෙනවා නම්, public holidays වැඩ කරලා තියෙනවා නම් pay එක වෙනස් වෙනවා. තව දෙයක් තමයි අපේ ඉන්නේ staff එක ගැන කිව්වොත් එහෙම ස්ටාෆ් එකේ ඉන්නවා, ෆ්ලෝ එකේ ඉන්නවා රෙජිස්ටර්ඩ් නර්සස්ලෙන් එන්රෝල් නර්සස්ලා. ඊට අමතරව ෂිෆ්ට් එක කෝඩිනේට් කරන්න ෂිෆ්ට් කෝඩිනේටර් ඉන්නවා. ඊට අමතරව ස්ටාෆ් ඩෙවලොප්මන්ට් නර්ස් ඉන්නවා. ස්ටාෆ් ඩෙවලොප්මන්ට් නර්ස්ගේ රෝල් එක වෙන්නේ නිව්ලි ග්‍රැජුවේට් නර්සස්ලාව ෆ්ලෝ එකේ ඉඳිද්දී යාලව ඇසස් කරන එක. ඊට අමතරව ඉන්න අනිත් නර්සස්ලාට මොනවා හරි ක්ලිනිකලි ප්‍රශ්නයක් ආවොත් එයාලට ඒකට උදව් කරන එක. ඉතින් බොහෝ වෙලාවට ඊට අමතරව අපිට තව ඉන්නවා ට්‍රාන්ස්ෆර් නර්ස් කෙනෙක්. අපේ වෝඩ් එක ගොඩක් බිසි වෝඩ් එකක්. බොහෝ වෙලාවට ගොඩක් ට්‍රාන්ස්ෆර්ස් තියෙනවා, මූව්මන්ට්ස්. ඉතින් ට්‍රාන්ස්ෆර් නර්ස්ගේ ජොබ් එක වෙන්නේ, රෙස්පොන්සිබිලිටි එක වෙන්නේ in hospital transfers මොනවා හරි තිබ්බොත් patient අරන් යන්න ඕනේ වෝඩ් එකට ගිහින් හෑන්ඩ් ඕවර් එක දීලා එන එක තමයි NSගේ responsibility එක. ඊට අමතරව outside transfers තිබුණොත් ඒකට අවශ්‍ය documents ready කරලා patientව ambulance staff එකට දෙන එක. ඊට අමතරව discharge nurse ඉන්නවා. discharge nurse ගේ role එක වෙන්නේ patient කෙනෙක් discharge කරලා ගෙදර හෝ nursing home එකට යනවා නම් ඒකට අවශ්‍ය documents ටික ready කරන එක. ඊට අමතරව family inform කරන එක සහ aged care එකට යනවා නම් patient ඒකෙදී අපි nurse ට call කරලා aged care nurse ට call කරලා clinical handover එක දෙනවා. ඉතින් ඒ දේවල් ඔක්කොම කරන්නේ discharge nurse. මේ විදිහට තමයි responsibility එක බෙදලා තියෙන්නේ වැඩ කරන නර්සස්ලාගේ. ඉතින් ඒක ඇත්තටම පහසුයි. ෆ්ලෝ එකේ ඉන්න නර්සස්ලා ඇත්තටම busy. ඉතින් අපිට කතා කරන්නවත් වෙලාවක් නැහැ සමහර විට තව ස්ටාෆ් කෙනෙක් එක්ක. ඊට අමතරව අපේ වෝඩ් එකේ ඉන්නවා ෆාමසිස්ට් කෙනෙක්. ෆාමසිස්ට්ලා එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා වෝඩ් එකේ. ෆාමසිස්ට් normally උදේ 7 ඉඳන් රෑ 7 වෙනකන් ඉන්නවා. ෆාමසිස්ට්ගේ ජොබ් එක වෙන්නේ අලුතින් මොන හරි මෙඩිකේෂන් ප්‍රිස්ක්‍රයිබ් කරොත් patient ඒ දේවල් වෝඩ් එකේ නැත්තම් අපේ වෝඩ් එකේ ඉම්ප්‍රෙස් වෙල නැත්තම් අපි ෆාමසිස්ට් එක නෝට් කරලා දෙනවා. ඒතර ෆාමසිස්ට් එක ඕඩර් කරලා අපිට ගෙනත් දෙන එක. එහෙම නැත්තම් ගෙදර යන patient කෙනෙක් ඉන්නවා නම් යාගේ discharge මෙඩිකේෂන් ටික රෙඩි කරලා දෙන එක. මොන හරි මෙඩිකේෂන්ස් වල චේන්ජස් වෙනවා නම් ඒවා චෙක් කරනවා. ඊට අමතරව මොන හරි එරර්ස් තියෙනවා නම් ડોක්ටර්ස්ලා ප්‍රිස්ක්‍රයිබ් කරද්දී ඒ දේවල් එයාලා අපිට නෝට් කරලා තියෙනවා. ඉතින් ඔය වගේ රෙස්පොන්සිබිලිටි එකක් තමයි ෆාමසිස්ට් තියෙන්නේ. ડોක්ටර්ස්ලා ගත්තාම අපේ වෝඩ් එකේ ටීම් දෙකක් ඉන්නවා. බ්ලූ ටීම් and green ටීම් කියලා තමයි ඒක බෙදලා තියෙන්නේ. බ්ලූ ටීම් එකේ ડોක්ටර්ස්ලාට allocate කරපු patient list එකක් ඉන්නවා. green ටීම් එකටත් ඒ වගේම rest of the patientsලා allocate කරලා තියෙනවා. ඉතින් ඒක යාළුවගේ පහසුවට තමයි allocate කරලා තියෙන්නේ. මගේ patient අයිති මොන ටීම් එකකටද කියලා මම බෝඩ් එකෙන් බලලා ඒ ටීම් එකට තමයි මම මොන හරි දෙයක් තියෙනවා නම් patient ගැන කතා කරන්න යන්නේ. මේට අමතරව වෝඩ් ක්ලාක් ඉන්නවා. ඩොකියුමන්ට් සයිඩ් එක කරන්නේ වෝඩ් ක්ලාක්. මේ විදිහට තමයි වෝඩ් සෙටින් එක තියෙන්නේ. මම වැඩ කරන වෝඩ් එකේ නම මෙඩිකල් ඇසස්මන්ට් යුනිට්. මේකෙදී අපි patient ලා ගන්නේ directly emergency department එකෙන්. emergency department එකේදී triage කරන්නේ නැහැ. patient ලා සමහර වෙලාවට යාලා ගොඩක් busy නම් යාලට තියෙනකම option එක MAU එකට, ඒ කියන්නේ අපේ ward එකට medical assessment unit එකට patient ලා transfer කරන එක. අපේ ward එකේදී acute phase එක manage කරලා ඊට පස්සේ අපි patient ඇත්තටම අයිති ward එකට transfer කරන එක වෙන්නේ. අපේ ward එකේ ඉන්න doctorsලා emergency ඉන්න doctorsලා බොහෝ වෙලාවට එකම team එක. ඒ නිසා යාලට පහසුයි අපේකට transfer කරාම management එක හදන්න. ඔය විදිහට තමයි ward එකේදී patient care එක හම්බ වෙන්නේ සහ patient triage කරන්නේ, transfer and admission අපිට වෙන්නේ. ඉතින් මට අද ඕනුනේ ඔය ගැන කතා කරන්න. මම හිතනවා ඒක interesting ඇති කියලා. තවත් වීඩියෝ ක්ලිප් එකකින් හම්බ වෙනකම් දැනට යන්නම්. Thank you.